ඔයත් CapCut එකේ මෝඩ් එක පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඔයත් මේ CapCut මෝඩ් app එක පාවිච්චි කරද්දී ඔයාලටත් මේ ගැටලුව එනවද බලන්න. හරි ඉතින් මෙහෙම ගැටලුවක් එනවා නම් ඔයාගේ ෆෝන් එකට අනිවාර්යයෙන් මේ ඩිවයිස් එක සපෝට් කරන්නේ නැහැ. ඔයාලා ඉෆෙක්ට් එකක් දාගන්න කියන්නේ ඉෆෙක්ට් එකක් දාගන්න යද්දි එතනින් සිග්නල් එරර් එකක් කියලා ඉෆෙක්ට් එකක්වත් අපිට යූස් කරන්න බෑ. ටෙම්ප්ලේට් එකක්වත් අපිට පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් ඔයාලා මේ සෙටින්ග් ටික හදාගන්න. ඔයාලට අනිවාර්යෙන් මේ දේවල් ටික හදාගත්තා නම් ඔයාලට CapCut එක කිසිම එරර් එකක් නැතුව අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා CapCut එක ඕපන් කරගන්න කලින් මේ දේවල් ටික කරගන්න. app inform වලට යන්න. app inform වලට ගිහිල්ලා මෙතන පල්ලෙහා තියෙනවා post stop කියලා එකක්. මෙන්න මේක ඔබන්න. post stop ලැබුවට පස්සේ ඔයා ආයෙ back කරලා home එකට ඇවිල්ලා VPN එක ඕපන් කරගන්න. මේ VPN එක ඔයාලා පාවිච්චි කරනවා නම් මේකේ mood app එක මං ගාව තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මං ඒක අනිවාර්යෙන් ඔයාලට එවන්නම්. මේකේවා ගිහිල්ලා මේ VPN එකේවා සිලෙක්ට් කරගන්න USA වලට. VPN එක ඔන් කරගත්තට පස්සේ ඔයා app එක ඕපන් කරගන්න. app එක ඕපන් කරගෙන ඉවරලා බලන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම error එකක් නැතුව අපිට animation එකක් දාගන්න. එතකොට 4K වලින් වුණත් අපිට මේක save කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම error එකක් නැතුව මේකෙන් හරි ගස ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා නැත්නම් ඔයත් දැන් මේක පාවිච්චි කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකට සීල් දියම් මේක හරියයි. ඉතින් මම ආයෙත් කියන්න කැමතියි මේ වීඩියෝ එක මම ගෙනාවේ CapCut මෝඩ් එක පාවිච්චි කරන කට්ටියට. ඔයාලා හොඳට දන්නවා CapCut මෝඩ් එකේ තියෙන වාසිය මොනවද කියලා. CapCut මෝඩ් එක අපිට කිසිම වියදමක් නැතුව අපිට ඕන ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට කිසිම ගෙවීමකින් තොරව අපිට CapCut මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කන්ටෙන්ට් කරන කට්ටියට මේක ගොඩක් ලොකු වාසියක් වෙනවා. CapCut app එක පාවිච්චි කරලා ඔයාලා එඩිට් කරනවා නම් අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් ක්‍රියේට් කරන කට්ටියට මේ වීඩියෝ එක ලොකු උදව්වක්. ඉතින් ඔයාලත් මේ වගේ දන්නේ නැති දේවල් දැනගන්න මාව ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. app එක ඕන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න. මම එහෙනම් හැමෝටම ජය වේවා.